හෙල්ලෝ ළමයි මුක කාලෙකින් ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? මේ ඔන්න ගොවිහාමිනෙත් ඉන්න ඇවිල්ලා මුක කාලෙකින් මොකද වෙලා හිටියේ මේ දවස් ටික? උන්නේ ගෑනිලා හිටියානේ දැන් නම් අඩුයි. දැන් හොඳයි. ගොඩ දවසකින් ආවේ මන්නම්. මේ මම නම් කලින් සැරේ ඇවිල්ලා බලලා ගියා ගොවිහාමිනේ. දැන් ඔය මුක දවසකින් ආවේ ඔන්න බලමු. අද මොකද කරන්න කියලා ගොවිහාමිනේ? කඩන්න එළවලු ಜಾති ගොඩයි හැදිලා මාර විදිහට. අත වෙහි කලුවකුත් තියෙනවා මේ අහස කළු කරගෙන එන්නේ. හුළඟක් තියෙනවා පොඩ්ඩක්. වැස්සොත් නම් හොඳයි ඉතින්නේ. නැත්තම් මේ පැලවලට හරිම අමාරුයිනේ අපිටත් අමාරුයි පැලවලටත් අමාරුයි. මොනවද දැන් කරන්න යන්නේ? හැදිච්ච එළවලු ටික අපි කඩමු අදනේ. ගොඩාරියක් හැදිලා තියෙනවා. පුළුවන් තරම කඩාගෙන යමු. නැත්තම් බෑ. එහෙනම් කඩන්න බලන්න. පොඩි බඩක් පෙන්නන්නද? පෙන්නන්න බලන්න. ගොවිහාමිනේ බය වෙලා අදත් යෝධ සුක්කිනිය. යෝධෙක් ඉන්නවා දැන්. යෝධ බබෙක්. මේ කරලුත් හැදිලා තියෙනව නේ ගොඩ. මේ කරල් ගොඩක් හැදිලා ඒවා මේ කඩා ගන්න එන්න බැරි වෙච්ච හින්දා කඩාගෙන යන්නයි තියෙන්නේ. මොනවද ඔය කරන්නේ? මේමයි දැන් කාලේ නෙමේ උනාට මං ගෙදර නිකන් කඩෙන් ගෙනල්ලා කාපු මේ නයි කොච්චි මිරිස් එකක ඇට වගේකුයි ලංකාවේ මිරිස් එකක ඇටයකුයි ඇට වර්ගයකුයි මේ පැල කරලා ඒක හැදිලා. ඒවා දැන් ඉතින් මේ නිකන් හැදිච්ච එක කොහෙ නිකන් හිටවලා දානවා. හිටවන්නේ නම් බලන්න. මේ මොනවද කඩන්න යන්නේ? මේක නම් පළවෙනි වතාවට තමයි කඩන්නේ. පළවෙනි වතාවටයි මාධ්‍යයට කියන්නේ නේ. මාධ්‍යයට කියන්නේ පළවෙනි වතාවටයි. ඒ වගේම පළවෙනි වතාවට තමයි කඩන්නේ. එළබටු කීපයක් ඇදිලා තියෙනවා. ජපානයේ තියෙන ජපන් එළබටුද? ජපාන් කියන්නේ අපි මේක ඔන්ලයින් ඕඩර් කරලා ගත්තනේ. ජපානයේ එළබටුව මේ විශේෂයක් නේද? විශේෂයක් මේක. බටර් බෝන්චි බටර් බෝන්චි කඩන ඕන්න ළමයි ගොවිහාමිනේ. මොනවද බටර් දාලාද තියෙන්නේ ඇතුළට? ඒවා බටර් දාලා හදලා තියෙන්නේ මේක. අර පැලේ අපි හිටවත් තියෙන බටර්. ඒකද බටර් බෝන්චි කියන්නේ? ඔව්. මේක තමයි බටර් බෝන්චි නේ. ඔව්. මේ බටර් ගාලාද කන්නේ එතකොට? බටර් ටිකක් ගාලා කන්න ඕනේ මේකේ බටර් බෝන්චිනේ. බටර් තියෙනවා. පාන් පෙත්තක් උඩට දාලා යවනම් හරි. එහෙනම් එහෙම කමු අපි මේ අපේ යාළුවන්ට බයි බයි කියන්නේ. අපි ගිහින් එන්නම්. ආයි හම්බෙමු. බයි බයි.
බයි. බයි බයි.